මගේ නිහතමානී කතාව ඔයා මට කිව්වනේ හිතේ තියෙන දේ කියපන් අලුත් දවස් පටන් ගන්න පුළුවන් කියලා. අද මට හිතුණා මේක ඔයාට කියන්න ඕනේ කියලා. ඔයා විතරයි මේ කතාව ඇහලා දරන්න පුළුවන්. මට වයස 20යි. මගේ පළවෙනි ආදරය. ඒකත් මට මතකයි. ඔහු මට ආදරේ කියලා කිව්වා. මම හිතුවා මටත් හැමදාම ආරක්ෂාවක් තියෙයි කියලා. ඔහුගේ වචන මට ආලෝකය වගේ හිතුණා. අපි විවාහ වෙමු. අලුත් ජීවිතයක් ගමු. ඔහු කිව්වා. මම ඔහු විශ්වාස කළා. මගේ සිහිනය, මගේ අනාගතය ඔහු වෙත යවුවා. ඒත් ඔයා දන්නවද? ඔහු මට දොරක් ඇරලා දුන්නේ අඳුරු ලෝකයකට කියලා. තව ටිකකින් සතුටු වෙන්න කියලා ඔහු කිව්වා. මම ඔහු විශ්වාස කළා. මම මගේ පිරිසිදුකම විකුණුවා. මගේ නපුරු නූ සිත විකුණුවා. මගේ සංසුන් යෞවන මල් කැකුල මම විකුණුවා. මගේ පවුලේ දුක් දැක්ක ඔහු. අම්මගේ අඳුර, තාත්තා නැතිකම, මගේ හිස් ජීවිතය. ඔහු ඒ හැමදේම දැක්කා. ඔහුගේ වචන මට ආලෝකයක් වගේ හිතුණා. ඒත් මම දැන් ගණිකාවක්. මගේ නපුරු නූ සිතත්, මගේ පිරිසිදු යෞවන කැකුලත්, මගේ විශ්වාසයත් ඔක්කොම විකුණලා ඉවරයි. අද මම වෙන කෙනෙක්. මගේ ඇස් කඳුලෙන් තෙමීලා. මගේ හිනාව වංචාවක් වෙලා. මගේ මුව සෙරින. මගේ හදවත කුණු ගඳකින් පිරීලා. මම ඔහුට දොස් දාන්නේ නැහැ. මම ඔහු විශ්වාස කළා. මමම අඳුරට ඇදගෙන ගියා. මම තමා වගකිව යුත්තේ. අද මට ඕනි ආපහු පටන් ගන්න. මිනිස්සෙකු වගේ සීරුමාරු වෙලා නෙමෙයි, නපුරුකමකින් නොපිරුණු පිරිසිදු මගකින් යන්න. ඔයා කියනවද මට පුළුවන් කියලා? මට ආත්මය පිරිසිදු කරගන්න ඕනේ. මට ආපහු මගේ හිනාව සොයා ගන්න ඕනේ. අලුත් ආරම්භයක්, සංසුන්, නිහතමානී, පිරිසිදු මගක්. ඒ මගේ සිහිනය, ඒ මගේ ආසාව. මට පුළුවන් කියලා ඔයා කියනවද?